Tay කියන පේපර් Hi guys. කොහොමද ඉතින් මේක ඇත්තටම කිව්වොත් ගොඩාක් පරණ වීඩියෝ එකක්. දැන් තමයි ඇත්තටම මට මේක එඩිට් කරන්න වෙලාව හම්බුනේ. මේ වීඩියෝ එක ඇත්තටම අපේ අක්කි කෙනෙක් ට්‍රින්කෝ හොස්පිටල් එකක වැඩ කරනවා ડોක්ටර් කෙනෙක්. ඉතින් අක්කිගේ අන්තිම දවස් ටික කිව්වා අපි ඉතින් අපි කට්ටිය ටික එකතු වෙලා ට්‍රිප් එකක් විදියට යවල් බලන්න යනවා හෙට. මොකද වෙන්නේ කියලා බලන්නකෝ. අපි ඉතින් හයිවේ එකේ මුලින් ගිහිල්ලා අපි මුලින්ම ගියේ අපේ පුංචි නෑන්දිලාගේ ගෙදර කඩපත. ඊට පස්සේ යාළුවත් එක්කම ඒ වෙන වෑන් එකක් බුක් කරගෙන ඒකේ තමයි අපි යන්න පිටත් උනේ. දැන් ඉතින් අපි මේ යන ගමන්. ගමනකට පස්සේ අපි ඉන්න තැනට ආවා. සුදු නැන්දිත් අපිව පිළිගන්න එළියෙම හිටියා. මෙතනට කියන නම මට හරියට මතක නෑ ගෝබරන් කඩවලද කොහෙද? මේ ඉන්නේ අපේ සුදු මාමි. එතන හරි නිදහස් තැනක් ඉතින්. කට්ටියකට ගිහින් ඉන්න පුළුවන්. අපි යන වෙලාවේ අක්කි ඇත්තටම වෙන වැඩකට ගිහින් හිටියේ. අන්තිමට අපි අපේ සුපුරුදු රාජකාරියට බැස්සා. සින්දු කියන එක කන එක. සින්දු කියනකොට අපේ චූටි ටෙෂාල් ඔන්නෝම එබුණා. කියුට් අනේ. ඔහොම අපේ අනිත් කට්ටිය චුට්ට ජොයින් වුණා. අද ඇත්තටම ඔන්ලි අයියාගේ බර්ත්ඩේ එක. හරියටම රෑ 12ට අපි හැමෝම යාට විශ් කරා. ඔයාලට කියන්න අපේ ෆැමිලි එකේ එකම ජොලි වැඩේ තමයි කොහෙද හරි සෙට් වුණාම සින්දු කියන එක. ඊට පස්සේ අපි පටන් ගත්තා කාඩ් ගහන්න. ටික දෙනෙක් නිදි. අපි විතරක් ඇරිලා. මේ ඉන්න අපේ සුදු මාමි තනියෙන් සින්දුවක් කියනවා. ඊළඟ දවසේ උදේ අපි ලෑස්ති වුණා එළියට යන්න. කොහෙද යන්නේ කියලා මම පෙන්නන්නම්කෝ ඉස්සරහට. No. Capek hati. Kalau pergi hati.
අපි මේ දැන් ආවේ ගිරිහඩු සෑයට. සංකි ගත්තා. ඒ නහය කඩු කරගත්ත ආපු ගම. නහය මාරු ගත්තා. කිමක් කරා පල්ලා බහලා. මේක ඔයාට මම. ඔයාට තොපියක් ගන්න. මෙතනින් නෙවෙයි පටන් ගන්න. මොන? මෙතනින් කරේ. Ayo, bala. Nama mak kami. Anda, api lah setiap ngam. මේ පැත්තෙන්. නැග්ගනේ බස් එක ගන්න බෑ මට. Hadi නැගිනට වැඩන්නේ. රෝගුවව දැක්ක ඇස්ලෙකට. ඒකට අම්මා ටයිප් වෙනවා කෙල්ල ටයිප් වෙන්නේ නැගිනා. ඒකට අම්මම තමයි. මට වැඩි. පිටි බලන්න. බලන්න නැතක. මෙයාට එන්න යන්න ඕනේ. एक गोदार गोड़ा करो 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 ला के शरीर को इधर से तरफ අම්මි අම්මි කෝ අම්මි ලෝකේ හටට නංගිනේ මේ අනේ බොඩිය පිච්චෙනවලු පිච්චෙනවද නෑ වඩා ගන්න එපා කො පිච්චෙන්නේ කො ගියා වැඳගෙන මේකෙන් යන්න. දාන්න හොඳයි. එවනම් සිමෙන්ති ගන්න. එවනම් කොන්ක්‍රීට් ගන්න. පල්ලට යන්න එපා. දැන් අපි මේ යන්නේ තිරුකෝණේශ්වරම් දේවාලයට. මෙන්න මෙතනදි තමයි අපිට අක්කිව හම්බුනේ.
කන්නාඩි අරකට දැම්ම. ඊට පස්සේ ඔන්ලි අයියගේ බර්ත්ඩේ එකත් මෙතනම අපි මේ විදියට සෙලිබ්‍රේට් කරා. Seafood rice එකක් දැම්මද ඔතන? ඔන්න ඉතින් මේ ඉන්නේ අපේ රන්දුවකී. බලන්නකො පූසට දෙන වදයක්. ඊට පස්සේ අපි මේ ආවේ උණුදිය උල්පත් බලන්න. මම ඇත්තටම කිව්වොත් මේම තැනකට ගියේ දෙවනි පාරට. මුලින්ම ගියේ ඉස්කෝලෙන්. මට කෝල් ඉතින් ඔන්නෝම අපේ ගමන ඉවරුණා. මං ඉතින් මේ වගේ තව වීඩියෝ එකක් උස්සන් එනකල් ඔයගොල්ලෝ පරිස්සම තින්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් කරන්නකෝ. බයි.